ආයුබෝවන් මගේ channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම අද මේ වීඩියෝ එකෙන් රසට වගේම ඉක්මනටම කිරිබත් එකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු කිරිබත් එකක් හදන්න අපිට ඕන කරන දේවල් මොනවාද කියලා. මම මේ සඳහා සුදු කැකුළු හාල් කිලෝ එකක් හොඳින් සෝදලා අරගෙන තියෙනවා. හාල් කිලෝ එකක කිරිබත් එකක් නිසා මේ වගේ ටිකක් ගැඹුරු භාජනයක් ගන්නත් මතක තියාගන්න. නැත්නම් කිරිබත් එක හදාගන්න භාජනයේ ඉඩ මදි වෙනවා. ඊළඟට අපිට මිටි කිරි අවශ්‍යයි. මේකෙන් මිටි කිරි කෝප්ප 8ක් අපි කිරිබත් එක සඳහා එකතු කරගන්නවා. මෙන්න මේ වගේ පීරිසි කෝප්පයක් තමයි මිටි කිරි මැනගන්න පාවිච්චි කළේ. ඔයාලටත් පුළුවන් මේ වගේ පීරිසි කෝප්පකින් කෝප්ප 8ක් මේ සඳහා අරගන්න. ඊළඟට අපිට ලුණු අවශ්‍යයි. ලුණු අපිට බත් එකට එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිටි කිරියකට තිය කරලා කිරිබත් එකට එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ටිකක් ලොකුවට කපාගත්ත රාම්පේ කොළ කීපයක් ගන්න. මේ වගේ ටිකක් ලොකුවට කපා ගන්න. ඊළඟට මේ හාල් එකට අපි බත් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර තියාගන්න ඕනේ. අපි ඒ සඳහා සාමාන්‍ය බත් එක තැම්බෙන ගානට වතුර තියාගන්න ඕනේ මේ විදියට. ඊළඟට අපි කපාගත්ත රාම්පේ කොළ කීපය මේ විදියට බත් එකට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේ වෙලාවේ ලුණු එකතු කරගන්නත් පුළුවන්. දැන් මම බත් එක ලිපෙන් තියපා. ඊළඟට හොඳින් වහලා අපි මේක බත් එක තම්ප ගන්න ඕනේ. දැන් බත් එක හොඳින් තැම්බිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊළඟට අපි මේ විදියට එකතු කරගත්ත රම්පකොළ අයින් කරගන්නවා. මේ විදියට රම්පකොළ එකතු කරගත්තම බත් එක ඉදෙනකොට හොඳ සුවඳක් තියෙනවා. දැන් ඊළඟට මේ වගේ ලී හැන්දක් අරගෙන බලන්න බත්තට හොඳින් තැම්බිලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ වගේ බත් එක ටිකක් කවලම් කරගන්න. මම මේ විදිහට බත් එක හොඳින් කලවම් කරගත්තට පස්සේ බත් එකට මිටි කිරි එකතු කරගන්නවා. ඒ වගේම මම මේ මිටි කිරියකට රස අනුව ලුණු එකතු කරගත්තා. අපි හදාගත්ත මිටි කිරි කෝප්ප 8ම මේ විදිහට කිරිබත් එකට එකතු කරගන්නවා. දැන් ඊළඟට ගින්දර සැර අඩු කරලා අපි මේ විදිහට කිරිබත් එක හොඳට කලවම් කරගන්න ඕනේ. කිරිබත් එක හරිම සුවඳයි මේ වෙලාවේ. දැන් අපි ලිප නිවා ගන්නවා. ඊළඟට මේ විදිහට කෙසෙල් කොළ දාලා ඔයාලට පුළුවන් කැමති නම් මිටි කිරි ටික මේ කෙසෙල් කොළ මතට ඉහ ගන්න. මේ කෙසෙල් කොළ මතට මිටි කිරි දානවා නම් ඔයාලා වැඩි වෙලාවක් යන්න කලින් මේ කිරිබත් කාලා ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිරිබත් වැඩි වෙලාවක් තිබුණොත් අමු කිරි එකතු කරගත නිසා නරක් වෙන්න බලනවා. මේ විදිහට උණුවෙන්ම කෙසෙල් කොළේ උඩට කිරිබත් බෙදුවම රස වගේම හොඳ සුවඳකුත් තියෙනවා. මේ වගේ තවත් කෙසෙල් කොළයකින් මේ විදිහට ඔයගොල්ලෝ කිරිබත් එක ලස්සනට තුනී කරලා හදාගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කිරිබත් කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මම ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. එතකොට ඔයාලට channel එකේ පළ කරන හැම වීඩියෝ එකක්ම මග ඇරෙන්නේ නැතුවම බලන්න පුළුවන්. මේ විදිහට මම ටිකක් ලොකුවට කිරිබත් කෑලි කපා ගත්තා. ඊළඟට මම මේ විදිහට ප්ලේට් එකක් උඩට කෙසෙල් කොළ කීපයක් තියාගෙන කිරිබත් කෑලි මේ විදිහට මම ප්ලේට් එකේ තියාගන්නවා. මේ විදිහට ප්ලේට් එක උඩිනුත් කෙසෙල් කොළ කෑල්ලක් තියාගෙන කිරිබත් බෙදාගත්තම අපිට කන වෙලාවට කිරිබත් එකේ රසය වගේම හොඳ සුවඳකුත් දැනෙනවා. මේ විදිහට කෑලි කැඩෙන්නේ නැතුව ලස්සනට කිරිබත් කෑලි කපා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මම රස වගේම ලස්සනට සුවඳට හදාගත්ත කිරිබත් එක. මේ වගේම වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.